ආයුබෝවන් අදත් සූදානම් සුවාරණ වැඩසටහන ආරම්භ කරන්න. ඉතින් අද කතා බහට ලක් කරන්න සූදානම් වෙලා ඉන්නේ මේ කාන්තාවන්ට වැඩිපුර සම්බන්ධ වෙන කාරණාවක් ගැන. කාන්තාවන් විතරක් නෙමෙයි පිරිමි පාර්ශවයටත් මේක වැදගත්. හැබැයි කාන්තාවන්ට ගොඩක් වැදගත් කාරණාවක්. ඒ තමයි මේ උකුල් සංදි වේදනාව. එතකොට මේ උකුල් සංදි වේදනාව ගැන කතා කරද්දී ඉස්සර නම් අපේ පොතපතෙත් සාහිත්‍ය පොතපතෙත් තිබ්බන මේ ඉඟ සුඟ ගත හැකි මිටින කියලා. හැබැයි මේ වෙද්දී ඒ කාරණාව අපිට මේ සම්බන්ධ කරන්න පුළුවන්ද? කාන්තාවකට කියන්න පුළුවන්ද ඉඟ සුඟ ගත හැකි මිටින කියලා? බෑනේ. මොකද ගොඩක් කට්ටිය දැන් අර තරබාරුකමයි ඒ වගේම පොඩි පොඩි කාරණාවන් ටිකක් තියෙනවානේ මේ අපේ ෆිගර් එක ගිහිල්ලා තියෙන කාරණාව ගැන කතා කරොත් ඒත් එක්කම එන කාරණාවක් තමයි ඔය මේ උකුල් සංදි වේදනාව. ඒ කියන්නේ අර අපේ දැන් වයස් බෙදයකින් තොරව ඉස්සර නම් තියෙනවා මේ ගොඩක් කටි කියනවා අවුරුදු 45 50 පැනලා වගේ තමයි ඔය දනිස් කැක්කුම් එන්නේ මේ හන්දි කැක්කුම් එන්නේ එහෙම කියලා. හැබැයි මේ වෙනකොට ඒ තත්ත්වය පොඩ්ඩක් වෙනස් වෙලා තියෙනවා. දැන් අපිට කියන්න වෙලා තියෙන්නේ අවුරුදු 18 පැනපු ගමන් ඉඳන් ඒ ළමයාගේ ඉඳන් තියෙනවා මේ උකුල් සංදි වේදනාව. අපි පඩිපෙලක් දැක්කත් කියනවා අම්මෝ මට නැග ගන්න හරි අමාරුයි. දැක්කමත් කියනවානේ මේ මට හරියට කකුල් කැක්කුම් එනවා. මේ හැමදේම කියනවානේ. ඉතින් මේ කරනව තමයි අදත් කතා බහට ලක් කරන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ගැන කතා කරන්න අද මම ආරාධනා කරා ජේෂ්ඨ වෛද්‍ය නිලධාරී වෛද්‍ය අනුර විජේසේකර වෛද්‍යතුමන්ට. ඉතින් ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඔව් වෛද්‍යතුමනි මේ වෙද්දී තියෙන ලොකුම ප්‍රශ්න තමයි මේ උකුල් සංදි වේදනාව. ඒ කියන්නේ මේ ඉස්සර නම් අපි කියනවානේ මේ අවුරුදු 40 පැනලා 50 පැනලා තමයි මේ දනිස් කැක්කුම් එන්නේ. උකුල් වල කැක්කුම් එන්නේ. හැබැයි මේ වෙද්දී ඒක වෙනස් වෙලා තියෙනවා. ඉස්කෝලේ යන ළමයන්ගෙන් ඉඳන් මේ කැක්කුම් තියෙනවා. මේ ගැන ડોක්ටර් මොකද හිතන්නේ? ඔව් මේ උකුල් සංදි වේදනාව හරියටම ආයුර්වේද විස්තර කරලා තියෙන්නේ වාත රෝග යටතේ. අපි ඒකේ උකුල් සංදි කියන නම දාලා නැහැ. සම්පූර්ණ වාත රෝග චිකිත්සාවේ එක අංගයක් පමණයි මේ උකුල කියන්නේ. උකුල කියන්නේ විශේෂයෙන්ම කාන්තාවගේ යම්කිසි අලංකරණය නැත්තම් ලස්සනට පෙනුමේ එක අංගයක්. ඒ නිසා අපි දන්නවා යම්කිසි කෙනෙක් පාර යනකොට එයාට හරියට අඩිය ගහලා යන්න බෑ එක පැත්තකට ඇලවෙලා යනවා. සමහරට හරියට මේ පඩිපෙලක් නගින්න බෑද වෙලා යනවා. එහෙනම් මෙන්න මේ රෝගය උකුල ඒක දකුණ හෝ වෙන්න පුළුවන් වම් පැත්ත වෙන්න පුළුවන්. මේක අපි කියනවා දැන් බටහිර වෛද්‍ය විද්‍යාවෙන් කියනවා උකුල් සංදි වේදනාව එන්නේ සයිටික් නර්ව් එක හිරවීම කියන්නේ. සයිටික් නර්ව් සයිටිකා කියන නර්ව් එක කියන්නේ සයිටිකා කියන. ආයුර්වේද මේක කියලා තියෙනවා ගුඩ්ඩුසි කියලා. ගුඩ්ඩුසි ස්නායු තෙරපීම. ඒ නිසා මේ ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ වාත රෝග නිදාන අධ්‍යයනයේ වාත රෝග චිකිත්සාවේ වාත රෝගවල ප්‍රධාන එකක් තමයි උකුල් සංදි වේදනාව. උකුල් සංදි වේදනාව කොහොමද ඇද්දේ? කොහොමද ලක්ෂණයක් බලමු. කොහොමද ලක්ෂණය වෙන්නේ? එයාගේ උකුලත් එක්ක යන වේදනාව පාදයේ දක්වාම පැතිරීගෙන යනවා. පැතිරීගෙන යනවත් එක්කම අධික කැක්කුමක් එනවා. මේක එන්න පුළුවන් සමහර වැටීමකින් එන්න පුළුවන්. සමහර විට අපේ කශේරුකාවේ අවසාන කෙළවරේ අස්ථි අතර තියෙන ඝනතාවයකින් එන්න පුළුවන්. නැත්තම් කියන ස්ටෙනෝසිස් කියන. නැත්තම් අස්ථිය දි รา පත් වීමකින් එන්න පුළුවන්. නැත්තම් කශේරුකාවෙන් එන ස්නායුව තෙරපීම නිසා තදවීම නැත්තම් පීඩනය නිසා එන්න පුළුවන්. මේ එන හේතු ඒකට හේතු මොනවද බලමු. ඒකටත් හේතු බලමු. එකක් තමයි අසාමාන්‍ය බරක් ඉස්සීම. දැන් සමහර පිරිමියනවා සිමෙන්ති කොට්ටයක් ඉස්සීම නිසා උකුල් සංදිය මේ ත්‍රිගැස්සීමක් වෙලා තියෙනවා. එහෙම නැත්නම් විකෘතිතාවයකටත් වෙලා තියෙනවා. සමහර අය කියනවා වාහනයක් තල්ලු කිරීම නිසා. වාහනයක් තල්ලු කිරීම තෙරපීම නිසා එක පැත්තකට ඇදවීම නිසා උකුල් සංදි වේදනාවක් එන්න පුළුවන්. සමහර අය කියනවා ඔය මුකුත්ම වෙලා නැහැ. නමුත් උකුල් සංදි වේදනාව වෙනවා. ඒතකොට එයාගේ අස්ථි පද්ධතිය දි รา පත් වීම වෙන්න පුළුවන්. අස්ථි තමයි ඒක අපි කරන්න පුළුවන් එක්ස්රේ පරීක්ෂණයකින් එහෙම නැත්නම් ස්කෑනින් එකකින් එහෙම නැත්නම් MRI එහෙම නැත්නම් රෝගියත් එක්ක ගැඹුරින් සාකච්ඡා කරලා මෙවැනි තවත් එකක් තමයි මේ උකුල් සංදි අවස්ථාව එකක හේතුව අපි ගැඹුරින් කරමු කියලා. මුත්‍රා ගල් වලත් එනවා. මුත්‍රා ගල් තියෙනකොට උකුලෙන් එන පුළුවන් වේදනාව. ඒක නිසා හරියට මේ රෝග තත්ත්වය හඳුනාගෙන තමයි මේක මොකද්ද හේතුව කියලා අපිට
නිර්ණායකව විස්තර කරන්න පුළුවන් වෙන්නේ. දැන් ඩොක්ටර් කිව්වනේ මේ අස්ථි පද්ධතිය දිරලා ඒක කියොන එතකොට ඩොක්ටර් මේ අස්ථි පද්ධතිය දිරන්නේ මොන හේතුවකටද? ඒක වෙන්නේ කොහොමද? ඔව් එකක් තමයි ඒකට කියනවා ඔස්ටියෝපොරොසිස් කියලා. එකක් තමයි වයස බලපානවා අස්ථි පද්ධතිය දිරීම සඳහා. ඊළඟට එයාගේ විවිධ ඖෂධ වර්ග එක දිගට ලබා ගැනීම. අස්ථිවල මේ බියුහය වෙනස් වෙන්න පුළුවන් විවිධ ඖෂධ එක දිගට ලබා ගැනීම. ඒ වගේම අනිත් කාරණාව තමයි අස්ථි පද්ධතිය දි รา පත් වීමට බලපාන ඇටමිදුළු වලින් තමයි අපේ රතු රුධිරාණු නිෂ්පාදනය. එතකොට ඒ රුධිරගත හිමටොලොජි රුධිරගත රෝග ආශ්‍රයොත් මේ දි รา පත් වීම වෙන්න පුළුවන්. පෝෂණ ඌනතාවය, නිවැරදි අස්ථි පෝෂණය, හරි නිවැරදි ලෙස නොලැබීම නිසා මේ නිසා අස්ථියේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. ඒකේ ව්‍යුහය වෙනස් වෙන්න පුළුවන්, ක්‍රියාකාරීත්වය වෙනස් වෙන්න පුළුවන්. ඩොක්ටර් මේ එක දෙයක් තියෙනවා ඩොක්ටරෙන් අහන්න. දැන් මේ අපිත් දන්නවා අපි ඇවිදිද්දි අර සමහර කට්ටිය කියනවා දණහිස් වලින් සද්දයක් අර ටකස් ටකස් ගාලා වගේ සද්දයක් කියනවා. එතකොට කියනවා මේ දණහිස් ගෙවිලා කියලා. එතකොට මේක වෙන්නේ කොහොමද? එතකොට ඒකට කියනවනේ මේ කාටිලේජ් මදිකමක්, කාටිලේජ් වල ප්‍රශ්නයක් කියලා. එතකොට ඒක සිද්ධ වෙන්නේ කොහොමද? ඒකට ප්‍රතිකාර තියනවද? ප්‍රතිකාර තියෙනවා. ඕක අපිට දැන් තේරෙන විදිහට කිව්වොත් දැන් අපි දන්නවා දැන් පුටුවක් ගත්තම පුටුවේ යකඩ පුටුව වල යටට හයි කරලා තියෙනෝනේ රබර් රබර් ආවරණය. මේ රබර් ආවරණය නිසා මේ සිමෙන්තියෙන් ඇද්දට ඒ සිමෙන්තියට හානියක් වෙන්නේ නැහැ, පුටුවට හානියක් වෙන්නේ. මේ රබර් ආවරණය නැති වුණොත්, රබර් ආවරණය නැත්තම් සිමෙන්තියට හානියක් වෙනවා, පුටුවටත් අදිනකොට හානියක් වෙනවා. අන්න ඒ වගේ තමයි දණිස් දෙක අතර මේ සංදි දෙකක් අතර තියෙන පොඩි රබර් ආවරණයක්. මෙන්න මේ රබර් ආවරණය කියනවා මේ කාටිලේජ් ව්‍යුහය කියලා. මෙන්න මේක ගෙවීම. ගෙවීම නිසා මේ අස්ථි දෙක එකට ගැටීම. ගැටෙනකොට අධික ලෙස වේදනාවක් එනවා. වේදනාවක් එනවත් එක්කම මේකේ සද්දකුත් එනවා. ඒ නිසා ඒක තමයි අර දණිස් සංදි වලට ඇහුව ප්‍රශ්නෙට ඒ අතර ගෙවීමක් නිසා තමයි ඒක විලා තියෙන්නේ. අපි දැන් උකුල් සංදිය කොහොමද මේ අපි අඳුනගන්නේ කියලා අපි බලමු. දැන් රෝගියා දිගාරවලා අපි යම්කිසි කකුල මේ උස්සන යම් සීමාවක් දක්වා එතකොට රෝගියා අධික ලෙස වේදනාවෙන් පෙළෙනවා. අපි තීරණය කරනවා මේ යාට මේ සයිටිකා නැත්තම් ස්නායු තෙරපීම නිසා තමයි මේ කැවිලා තියෙන්නේ. නැත්නම් අපි යාට ඇවිද්දවනවා. ඇවිදලා ගමන් විලාසය බලනවා. ගමන් විලාසය අනුව අපිට තීරණය කරන්න පුළුවන් මේක උකුල් සංදියෙන් ආපු වේදනාවක්ද එහෙම නැත්නම් වෙනත් තත්ත්වයක්ද කියලා තීරුම් ගන්න පුළුවන්. ඔව් ඉතින් ඒ වගේම ඩොක්ටර් මේ අපි අහලා තියෙනවා හෝමියෝපැති කියලා මේ ක්‍රමයක් ගැන. එතකොට මේක උකුල් සංදි වේදනාවට මේ ක්‍රමය කොච්චර දුරට සාර්ථක වෙනවද? හෝමියෝපැති විවිධ වෛද්‍යකම තියෙනවා. අපේ රටේ තියෙනවා, බටහිර වෛද්‍ය විද්‍යාව තියෙනවා, ආයුර්වේද තියෙනවා, හෝමියෝපැති තියෙනවා, වෛකල්පික වෛද්‍ය වෙනත් සෑම එකකම යම් කිසි සුවයක් ලැබෙනවා. ඒක හෝමියෝපැති යම් කිසි සුවයක් ලැබෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව ඒ වෛද්‍යරු කරන ඒක සුවයක් ලැබෙනවා. ආයුර්වේද සුවයක් ලැබෙනවා. මේ සියල්ලගෙම යම් කිසි අවසාන අරමුණක් තියෙනවා. අවසාන අරමුණ තමයි මේ රෝගියා සුව කිරීම. ඒ රෝගියා සුව කිරීමට දායකත්වය සෑම වෛද්‍ය විද්‍යාවකම මේ ඒ අවශ්‍ය චිකිත්සාව නැත්නම් ඒ අවශ්‍ය ඖෂධ සංක්ෂිප්ත කරලා තියෙනවා. ඔව් ඩොක්ටර් හිතන විදිහට මේ උකුල් සංදි වේදනාව වැඩිපුරම දකින්න හම්බ වෙන්නේ මොන වයස් සීමාවන් වලද? එහෙම නැත්නම් මේ පාසල් ළමයිටද වැඩිපුර තියෙන්නේ? එහෙම නැත්නම් 18න් ඉහළ කට්ටියටද වැඩිපුර මේ රෝගය දකින්න හම්බ වෙන්නේ? වැඩිපුරම තියෙන්නේ වයස අවුරුදු 40ට වඩා වැඩි අයට තමයි. එකක් තමයි මේ වයස අවුරුදු 40ට වඩා එකක් තමයි වැඩිපුර ඉන්නේ කාන්තාවන්. ඒකට හේතුව තමයි මෙයාගේ හෝමෝන 40න් 45න් පස්සේ හෝමෝන වල අසමතුලිතතාවයක් එනවා. හෝමෝන වල මේ සමයත් එක්ක ඊළඟ කාරණාව තමයි යාළ ගොඩක් දුර කාන්තාවන්ගේ බබාලා මේ ලැබිලා ඒ උකුල් සංදියේ වෙන විකෘතිතා නිසා වෙන්න පුළුවන්. සමහර කාන්තාවන්ගේ ගොඩක් පිරිමින්ට සාපේක්ෂව කාන්තාවන් බර වැඩි. මේ බර වැඩි වීම තරබාරුව මේ සඳහා විශේෂ වශයෙන් බලපානවා. ඒක නිසා අවුරුදු 40ට වඩා වැඩි අය. දැන් 40ට අඩු අයට උකුල් සංදි වේදනාවක් එන්නේ ගොඩක් දුරට එක්ක වැටීමක් එක්ක ගැස්සීමක් එහෙම නෙවෙයි. අනිත් අයට වෙන්නේ
ශරීරේ බරත් එක්ක කෙලින්ම එක්ක අස්ථි ධාතුව දි รา පත් වීලා අස්ථි ධාතුව ක්‍රියාකාරීත්වය අඩුවීම විකෘතිතාවයක් එහෙමත් නැත්නම් සමහර විට මේ ඉස්නා විතරපුවා මේ වගේ කරුණු කාරණා ඒ වයස 40ට වැඩි අයට වෙනවා. විශේෂයෙන්ම කාන්තාවක් ගත්තන් පස්සේ තෙල් ගතිය තැම්පත් වෙනවා. يعني පැට් කියලා කියනවා. බඩ සහ මේ තට්ටම් ප්‍රදේශය. ඒ ශරීරයේ ඒ බර බලපානවා ඒ සංදි වලට. ඒක නිසා කෙට්ටු වෙන තරමට මෙතන මට ඒක මේ උපදෙස් දෙන්න පුළුවන්. කෙට්ටු වෙන තරමට ගොඩක් දුරට උකුල් සංදි රෝගය අඩු වෙනවා. හොඳයි. ඉතින් අපි සූදානම් තවත් මේ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡාවට ලක් කරන්න මේ විරාමයෙන් අනතුරුව. සුව අරණ විරාමෙන් පස්සේ ඔබ නැවතත් සුවර්ණ සමගින් ડોක්ටර් අපි මේ කතා කරගෙන හිටියේ මේ සංදි සම්බන්ධ වුණු උකුල් සංදි වේදනාව. එතකොට මේ අපි දැන් ගෙදරක දැන් අපි කිව්වා ගොඩක් ගැහණු පාර්ශවයට වැඩි මේක කියලා. එතකොට ඉස්සර කාලේ නම් අපි ගොඩක් ව්‍යායාම කළා. අර පිටිකොටන එක හරි අපි කරනවා. එතකොට අතු ගාන එකක් පවා කරනවා. හැබැයි මේ වෙද්දි මේ දේවල් ගොඩාක් නැති වෙලා තියෙනවා. එතකොට ડોක්ටර් හිතන විදිහට මේ එක්සර්සයිස් ගැන කතා කරද්දී කොච්චරක් දුරට මේක සම්බන්ධ වෙලා තියෙනවද? ව්‍යායාම වැඩිපුර කරොත් කොහොමද මේ තත්ත්වය ඇති වෙන්නේ? ව්‍යායාම නැති වුණොත් කොහොමද? කොයි මට්ටමකද මේ දේ අපි පවත්වාගෙන යන්න ඕනේ? ව්‍යායාම වුණත් කරනවා නම් ඉතාම හොඳයි යම්කිසි වෛද්‍ය නිර්දේශයක් මත. මොකද අපි හිතමු තේ ව්‍යායාම වේගය වැඩි වීම වෙන්න පුළුවන්. වේගය වැඩි වීම වෙන්න පුළුවන්. ව්‍යායාමයේ කාල සීමාව වැඩි වෙන්න පුළුවන්. ව්‍යායාම කරන ස්ථානය සමහර විට එතන පොළව වෙනස් වීම වෙන්න පුළුවන්. සමතලා නොවෙන්න පුළුවන්. ඊළඟට ව්‍යායාමයේ කරන ගමන් වෙනත් වැඩ කරන අවස්ථා තියෙනවා. ඒක නිසා අසාමාන්‍ය ලෙස ව්‍යායාම කිරීම සුදුසු නැහැ. ඒකයි අර මේ එදා දැන් හොඳ ගැටලුව හොඳ ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. මේ එදා ඔය පිටි කෙටුවා ඇඹරුවා හොඳම එක තමයි හැම කෙනාටම එදා තිබුණේ නෑනේ ගෙදරටම ටැප් තිබ්බේ නෑ. කිලෝමීටරයක් නැත්තම් ඒ කිලෝමීටර වචනේ ආවෙත් නෑනේ 70ක් විතර වතුර ඉන්නේ මේ වතුර කාලේ උකුලේ තියන් තමයි යාවේ. හැබැයි එයාලට ඒ වයස කට්ටිය දැන් ගත්තොත් අවුරුදු 80යි. එදා ඒ වතුර ගනපු අය දැන් ඇහුවොත් වයස 80යි 70යි ඒ ගණන් යන. නමුත් මේ ඒ උකුලේ සංදියක් යාලට එහෙම දැනගන්න නෑ. මොකද ඒකේ යාට ඒ ජීවන රටාවට යා පුරුදු වෙලා. උකුල් සංදිය ඒකට හැඩ ගැහිලා. ඕකට කියනවා අනුවර්තනය කියලා. අපි දැන් කරන්නේ ව්‍යායාම ටිකක් නැහැ. එක දිගට පුටුවල වාඩි වෙලා ඉන්නවා. එතකොට බඩ ඉස්සරහට එනවා. තැල් තැම්පත් වෙනවා. උකුල තෙරපෙනවා. ස්නායුව තෙරපෙනවා. මේක කාලීන වශයෙන් එනකොට රෝගියෙක් වෙනවා. ඒ නිසා ව්‍යායාමට වඩා ව්‍යායාමත් අත්‍යවශ්‍යයි. ව්‍යායාම නිර්දේශයක් මත කිරීම වැදගත්. අනිත් කාරණාව තමයි ඔය ගොඩක් රෝග වලට එකම මේ අඩු වෙනවා. තමන්ගේ වැඩ තමා විසින් කිරීම. ඒ කියන්නේ අපි අනුන් ලවානේ කරන්නේ ගොඩක් ඒවා අපි වාඩි වෙලා ඉන්න. අපිත් පොඩ්ඩක් පුටුවෙන් නැගිටලා දැන් ඔෆිස් එකක නම් අපිත් පොඩ්ඩක් එහාට මෙහාට ගිහිල්ලා පඩිපෙලක් බහැලා පඩිපෙලක් නැගලා. ඒකෝර මේ උකුල් සංදිය ඒකට අනුවර්තනය වෙනවා. අර එක සැරේටම වේකම ඉඳලා මේක යාට තලුත් දෙයක් වෙන්න ඕනේ. දැන් ඒක අර එදා ජනතාවට ලෙඩ රෝග අඩු වුණේ මේ ඕක තමයි ඒක හේතුවක්. එයාගේ ඒ ජීවන රටාව අනුවර්තනය. ඒ කියන්නේ ඇඹරුම් ගලේ හොඳට මිරිස් ඇඹරුවා. අඹරලා තමයි පෝෂණය ලබා ගත්තේ. ඒක රසයත් එහෙමනේ. කෘත්‍රිම රස ලැබුණේ නැහනේ. ස්වාභාවික රස ලැබුණා. සකසු ආහාර තමා විසින් සකස් කරගත්ත ආහාර. ඒ නිසා අද ඒ උකුල් සංදි විතරක් නෙමෙයි සමස්ත වශයෙන් රෝගීන් සංඛ්‍යාව වැඩිවීමට එක පැත්තකින් මේ හේතුව තමයි අර ඔබතුමී කිව්වාගේ මේ අර ඉතිහාසයත් එක්ක ආපු ජීවන රටාව. මෙතන අදහස් කරන්නේ නැහැ මේ මිරිස් මේ අඹරන්න පිටි කොටන්න කියන අදහස නෙමෙයි. අපි ගොඩක් දුරට දැන් ජනතාව වැඩ ගොඩක් දුර උදාසීනයිනේ, කම්මැලිනේ. ඒක නිසා තමයි මේ රෝග වලට ප්‍රධාන වශයෙන්ම හේතු වෙලා තියෙන්නේ. ඔව් මේ ડોක්ටර් මොකද හිතන්නේ මේ ජිම් යන එක ගැන? දැන් ගොඩක් කට්ටිය ජිම් යනවා. එතකොට ඒ ජිම් යද්දී එක්සර්සයිස් ගොඩක් වෙනවා. එතකොට මේ රෝග තත්ත්වය පාලනය කරගන්න පුළුවන්ද? එහෙම නැත්නම් එහෙම කෙනෙක්ට හැදෙන්නේ අඩුවෙන්ද? මේ ජිම් එක මේකට විශේෂ මේ උකුල් සංදි වේදනාවට ප්‍රතිකාරයක් නොවේ.
ඒක ප්‍රතිකාරයක් නෙවෙයි ජිම් එකෙන් ඉතින් ශරීරයේ සමහර අයගේ මාංශ පේශි වල තෙල් තැම්පත් වීම අඩු වීම මාංශ පේශි වර්ධනය විවිධ අවස්ථා තියෙනවා. හැබැයි ඒක ශරීර පුරුදු නම් පස්සේ ඒක නොගියොත් මාසයක් දෙයක් ගියේ නැත්නම් ශරීරය වැරහිලා එයාව නිකන් දි รา පත් වෙලා පෙනුම අඩු වෙලා එහෙම එකක් තියෙනවා. මම ඒකයි කිව්වේ තමන්ගේ එදිනෙදා කටයුතු දැන් කිව්වා හොඳ උදාහරණයක් මිදුල අතු ගන්න, ගෙවල් අතු ගන්න. කරන්න බලන්න. ගෙයක් අතු ගන්නවා කියන්නකො. එතකොට අතේ ව්‍යායාම ඉබේම සිදු වෙනවා. පරිසරය ඇහැ යනවා පරිසරයට. ඒ කොළ කෑලි වලට ඇස යනවා. ඊළඟ විවිධ ශබ්ද ඇහෙනවා. විවිධ ශබ්ද කනට, ඇසට, ඊළඟට තමන්ගේ ශරීරයට දැන් පයින් යනවා කියන්නකො. පයින් යනකොට කොච්චර බලන්න හොඳ ලස්සන ව්‍යායාම දැන් ලෝක හොඳම ව්‍යායාම දැන් පයින් යෑම. මේක නිසානේ සංචාරකයෝ ඇවිල්ලා මේ ඔය ඇල්ල පැත්තේම කඳු නගින්නේ සහ පයින් යන්නේ. මොකද පයින් යනකොට විවිධ පුජ්‍යලයන් හම්බ වෙනවා. ඇහැට හොඳ ව්‍යායාමයක්. ඊළඟට හොඳ කුරුල්ලෝ ඊළඟ විවිධ සතුන් පේනවා. ගස් කොළන් හොඳ ඇහැට වදිනවා. ඇහැට හොඳ කනට විවිධ ශබ්ද ඇහෙනවා. ඊළඟට එක අතර අපිට හමු වෙනවා. සුවඳත්වයක් ඇති වෙනවා. කොහෙද යන්නේ? පියහනෝ තාම පයින් යනකොට අහනවනේ. එතකොට අර බලන්න. ඒ ඊළඟට ශරීරයට එකපැත්ත ව්‍යායාමයක් වෙනවා. මේ නිසා ඊ타මත්ම හොඳ අපි ඇවිදීම. ඉතින් අර දැන් අපි ඇවිදීම හිතල මතල කරන්න ඕන. එදා ඇවිදීම හිතල මතල කරන්න ඕන. ඇවිදින්නම ඕන නැත්නම් වාහන තිබ්බේ නැහනේ. වාහන තිබ්බේ නැහැ, වීල් තිබ්බේ නැහැ, බයික් තිබ්බේ නැහැ. ඉතින් ඒක ඔටෝමැටික්ව වෙන්න ඕන. අපි කඩේකට යන්න නම් එදා ඉතින් යන්න මේපයි. දැන් එහෙම නෙවෙයිනේ. බස් එකෙන් බහිනකොටම එතන තියෙන බස් එකෙන් බහිනකොට බිමට නෙවෙයි බහින්නේ. පොළොනේ ටීවිල් එකේ. ටීවිල් එකට තමයි බහින්නේ. ටීවිල් එකෙන් තමයි අපි ගෙදරට යන්නේ. ගෙදර ඇතුළට ඇවිදින්න පුළුවන් නම් වාහන තියෙනවා නම් කාමරයට යන්න. එහෙම තියෙනවා නම් ඉතින් අර ඒක නිසා ගොඩක් දුරට මේ සන්ධිගත රෝග වැඩිවීමට හේතු වෙලා තියෙනවා අපේ ව්‍යායාම නිශ්චයාකාරව සිදු නොවීම. හොඳයි ડોක්ටර් දැන් මේ අපි ඕන දෙයකට පුරුදුලා ඉන්නවනේ මේ කොහේ හරි කැක්කුමක් ආපුවාම සංධි වේදනාවක් ආපුවාම බාම් ටිකක් ගන්න. එහෙම නැත්නම් මේ අයිස් තියන්න පුරුදුලා ඉන්නවා. ආයුර්වේද ක්‍රම ගැන කතා කරද්දී මේ අයිස් තියන එක මේ හොඳයිද? එහෙම නැත්නම් ආයුර්වේද ප්‍රතිකාර මගේ මොකක් හරි වෙන විදිහක් තියනවද අපි ඒ දේ සුව කරගන්න? ඔව් අයිස් තිබීම ආයුර්වේද වෛද්‍ය චිකිත්සා සූත්‍රය අනුව නම් මේ අයිස් තිබීම කිසිසේත් පිළිගන්නේ නැහැ ඒ චිකිත්සාව අනුව. නමුත් අයිස් තිබීම නිසා අයිස් වල සීතල ගතිය නිසා අර වේදනාව මදකට යටපත් වෙනවා. නමුත් වේදනාව ඒ ආකාරයෙන්ම තියෙනවා. ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව වාත රෝග වල කෝපතාවයට වැඩි වෙනවා මේ සීත දැන් මේ ඔය ගොඩක් තුනටි අමාරු, පොන්දේ අමාරු, කකුල් අමාරු, මේ උකුල්ලට සංධිය අමාරු වෙන්නේ සීතල කාලයට. සීතල කියන එක වාත කෝප වෙන ලක්ෂණයක් ආයුර්වේද වෛද්‍ය විද්‍යාව අනුව. ඒ නිසා මේ එහි අර මට එතන කියන්න තියෙන්නේ අර නිකන් රෝගයේ හැංගීමක් තමයි. ඒ විනාඩි ගානකට අයිස් වල තියෙන අයිස් ගතිය නිසා මේ ඒක සීතල ගතිය දැනෙනවා මිසක් ඒ අවස්ථාවට වේදනාව දැනෙන්නේ නැහැ. නමුත් ඒක අයින් වුණු ගමන් මේ අයිස් ටික එකේ තියෙන මේ ක්‍රියාකාරීත්වය අඩු වුණාම එහි වේදනාව ඒ ආකාරයෙන්ම පවතිනවා. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාත්මකව ඒකට චිකිත්සාසු තෛල අභ්‍යංගනය, ස්වේද කිරීම, ඒ කියන්නේ තෛල විවිධ තෙල් වර්ග, ආයුර්වේද ඖෂධීය තෙල් වර්ග ඒකෙත් තියෙන පාවිච්චි කරන ක්‍රම. මේක පිත් දෝෂෙන් ආපු එකක්ද, සෙම් දෝෂෙන් ආපු එකක්ද, වාතයි පිතයි සෙමයි එකතු වෙලා දැන් අපි ගත්තන් පස්සේ දැන් ඕක මේ චුට්ටක් පැහැදිලි කිරීමක් කරන්න වාත රෝගයෙන් ගක් තමයි මේ සෙමත් එක්ක ආපු රෝගීකට අප හොඳ ඊටාම හොඳ එකක් තමයි නිර්ගුණ්ඩි තෛලය. නිර්ගුණ්ඩි දැන් පිතත් එක්ක ආපු කුල්ලට සංධි වේදනාවට ඊටාම හොඳයි. දැන් සීතල පැත්තට බර පිත් සමන නීල් ආදී තෛලය දැන් පිණ්ඩ තෛලය. ඊය වාතේ ප්‍රමුඛ මේ වාත රෝග අවස්ථාවේදී ගන්න පුළුවන් බලාකෝරණ්ඩ වගේ තෙල් එකක්. ඉතින් අර ඒ තෙල් වලත් තියෙනවා ඒ අවස්ථාවට තමයි ගැලපෙන්නේ. පොදු ඖෂධයක් මෙතන කියන්න බෑ මෙන්න මේක හොඳයි කියලා. ඒක කියන්න නම් රෝගියා අනිවාර්යෙන් පැමිණිය යුතුයි. රෝගියාගේ රෝග ඉතිහාසය කතා කරලා රෝගියා දර්ශනය කරලා රෝගියත් එක්ක මේ හැදෙන අවස්ථා විස්තර කරලා සමහරට එයාගේ උකුල්ලට සංධිය මේ උකුල්ලටේ නෙමෙයි වෙන්නේ. මම ඒක මුලින්ම කිව්වා. සමහරට එයාව පරීක්ෂා කරාම මේ මුත්‍ර ගලක්
ඉරවීමට ඒත් කුල්ලට සන්තිත අපි කුල්ලටට තෙල්කකා ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා රෝගියා දර්ශනයක රෝගියා දිහා බලලා ස්පර්ශ කරලා අල්ලලා රෝගියත් එක්ක කතා කරලා ප්‍රශ්න පරීක්ෂාවත් කරලා තමයි නිවැරදි. ඒ නිසා දුරකථන මාර්ගයකින් හෝ වෙනත් මාධ්‍යමකින් රෝගියෙකු ප්‍රතිකාර කරන්න අමාරුයි. රෝගියා පැමිණිය යුතුමයි. එහෙනම් රෝගියා පැමිණෙන්න නම් පැමිණීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක රෝගියාට සහනයක්. ඒක රෝගියා කල්පනා කරනවා විවිධ වෙනද මාර්ග වලින් සහ වෙලෙන් දැන්වීම මගින් රෝගියෙක් සුව කරගන්න බැරි බව. ඉතින් ඔබට පැහැදිලි ඇති මේ උකුල් සන්ධි වේදනාව ගැන කොයි වගේ තොරතුරුද අපි ඔබට ලබා දුන්නේ කියලා. ඒ වගේම මේ කල්තියාම උකුල් සන්ධි වේදනාව අඳුනගන්නේ කොහොමද? උකුල් සන්ධි වේදනාවට ආයුර්වේද ක්‍රම මගින් කරන්න පුළුවන් ප්‍රතිකාර මොනවද? ඉතින් මේ දේවල් ගැන තමයි කතා කරේ. අද කතා බහට ලක් කරපු කාරණාවලට අමතරව තවත් දැනගන්න දෙයක් තියෙනවා නම් ඔබට පුළුවන් 077 181 73 76 කියන අංකයට ඇමතුමක් දෙන්න. වෛද්‍යතුමාගේ අංකය තමයි 077 181 73 76. ඊට අමතරව මේ තිරයේ දිස්සන අංකවලට කතා කරලත් ඔබට වෙන තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් ඔබට ඒ තිරේ දිස්සන අංකවලටත් කතා කරලා බලන්න පුළුවන්. ඉතින් උකුල් සන්ධි වේදනාව කල්තියාම අඳුනගන්නේ කොහොමද? මේ දේවල් වලින් වැළකී සිටින්නේ කොහොමද? මේ දේවල් තමයි අපි කතා බහට ලක් කරේ. ඉතින් මේ දේ පිළිබඳව දැනුවත් කර ඔබට බොහොම ස්තුතියි කියලා කියනවා. ඔබට ගෞරවයෙන් සමුදෙනවා. ආයිබෝවන්. ඉතින් ඒ වගේම තවත් මෙවැනිම විශේෂ වැඩසටහනකින් හමු වෙමි බලාපොරොත්තු වෙන අදට අපි ඔබෙන් සමුගන්නවා. ඔබට නිරෝගීමත් දවසක් ප්‍රාර්ථනා කරනවා.